ඊයේ මෙරටට පැමිණි මාලදිවින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සිව් දින නිල චාරිකාවට මේ දිනවල එක්ව සිටිනවා. දෙරට අතර අවබෝධතා ගිවිසුම්ද හුවමාරු කරගෙනුණා. ඔහුගේ සංචාරය ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කිරීමට ආසියා ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ ඒෂියා විෂන් පුවත් හුවමාරුව කටයුතු කර තිබෙනවා. එමෙන්ම ආසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිකායිල් මුරච්කෝ මහතාද ඊයේ මෙරටට පැමිණියා. ඔහු සමග රුසියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් 8 දෙනෙකුද සංචාරයට එක්ව සිටිනවා. එමෙන්ම ලබන 7 වෙනිදා වියට්නාම ජනාධිපති ටූ ලැම් මහතා දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම විදේශ අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි. වියට්නාම ජනාධිපතිවරයා ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතයි. විදේශීය වාර්තාකරුවන් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කර ඇත්තේ ඉතා කෙටි කාල පරාසයක් තුල සිදුවන මෙම රාජ්‍ය චාරිකා පදනම් කරගනිමින් ශ්‍රී ලංකා රජය සහ එහි දැක්ම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව තබා ඇති විශ්වාසය එමගින් මනා ලෙස පිළිඹු වන බවද ඔවුන් පවසනවා.